රටේ තියෙනවා අපිට නෙවෙයි සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ගම්බිරිස්වත්තේ පොර තියෙනවා අපිට කොහෙන්ද පොර පාලකයෝ කියලා අපි පත් කරේ මේ ඇඟිලි පාට කරලා අපි ගෙනාවේ ඒ වුණාට දැන් පේනවනේ කියන කතා මම තේජ සිරිවර්ධන එතකොට දැන් මෙච්චර කල් හිතන් හිටියේ මුන් කුඩාම කියලානේ ඒකනේ මුන්ට කුඩම්මගේ සැලකිලි ඒකනේ කුඩම්මගේ සැලකිලි තියෙන්නේ අපිට අපි කුඩා කියලා හිතනවා නම් ඔය 170 අපිට කොළඹට ගේන්න බැරි කමක් නැහැ අපි ලොකු එක පෙන්නන්නම් ඇවිල්ලා ජාතික ජනබලවේගය බලයට ගේන්න ඇඟිල්ල පාට කරගෙන ඡන්ද දීපු මිනිහෙක් තමයි මේ කතා කරන්නේ හරිද ඊයේ අපේ සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාට දුරකථන ගන්න උදේ 10ට වෙන මොකටවත් නෙමෙයි ගත්තේ ඇමතිතුමා අපිට දැන් ඒ කර්මාන්තයේ යෙදිලා වැඩක් නැහැ ඒක හන්ද මේ දවස්වල ගම්බිරිස් කඩනවාද අපිට රුපියල් 25කින් මොකද ජීවත් වෙන්න බෑ ඒක හන්ද ගම්බිරිස් කිලෝ එකකට කීයක් ගෙවනවාද කියලා අහන්න එතුමා ආන්සර් කරේ නැහැ ෆෝන් එකට සමලේකම් ජාතික තේවැවිලිකරුවන්ගේ සංගමය මේ අපේ සමන් සහෝදරයා කිව්වා වගේ අපිට දැන් මේ වෙනකොට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි දළු මිල සහ පොහොර අර්බුදය පොහොර ඔය කලින් කිව්වා වගේ පොහොර රටේ තියෙනවා අපිට නෙවෙයි සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ගම්බිරිස්වත්තේ පොර තියෙනවා අපිට කොහෙන්ද පොර දළු මිල රුපියල් 175යි වගාකරුවාගේ වියදම රුපියල් 145යි 50යි රුපියල් 25කින් අපි කොහොමද මේ වගාව කරගෙන යන්නේ එතකොට අපේ දරුපවල් ජීවත් කරවන්නේ කොහොමද මේ අත් මේ දළු කඩනත් මේ නිකන් කෑ ගහන මේ මීහරක් නෙමෙයි අපි මේ අත් වලින් දළු කඩනවා පුළුවන් නම් ඇවිල්ලා ඔප්පු කරන්න මේ අත් වලින් දළු කඩන්නේ නැහැ කියලා මේ වතු අධිකාරිවරයෙක් මේ නමුත් එයා මේ වත්තේ ගිහිල්ලා මේ බංගලාවට එලා උඩ ඉඳන් කෝටු දික් කරන මිනිස්සෙ නෙමෙයි මේ මිනිස්සු අර දළු කන්න මිනිහත් එක්ක ඒක ගැටි මේ මිනිස්සයාගේ දාඩිය සුවඳ දකින්න මිනිස්සෙක් ඒකයි මේ මෙච්චර කෑ ගහන්නේ ඔය මේ රතු පාට තේ කෝප්පයක් බිබී මේ තේවත්තු හිමියන්ට ගොවීන්ට නිග්‍රහ කරන ඉහළ ඉන්න පුටුවල ඉන්න හැම එකම ඒ දැනගන්න ඕනේ රතු පාට වෙලා තියෙන්නේ මේ තේ දළු කඩන මිනිස්සුන්ගේ ඇඟිලි පුපුරන ලේ වලින් කියලා ඊට පස්සේ ඒකෙන් රහ එන්නේ මේ තේ තොල රහ නෙමෙයි මේ මිනිස්සුන්ගේ දාඩිය වල ලුණු රහ ඒක දන්නේ නැති කාලකන්ණි 70ක් ඉන්නේ මේක පාලකයෝ කියලා අපි පත් කරේ මේ ඇඟිලි පාට කරලා අපි ගෙනාවේ ඒ වුණාට දැන් පේනවනේ කියන කතා කුඩා තේවතු හිමියෝ 170ක් ලංකාවේ ඉන්නවා. එතකොට දැන් මෙච්චර කල් හිතන් හිටියේ මුන් කුඩාම කියලානේ ඒකනේ මුන්ට කුඩම්මගේ සැලකිලි. ඒකනේ කුඩම්මගේ සැලකිලි තියෙන්නේ අපිට. එතකොට අපි කුඩා කියලා හිතනවා නම් ඔය 170 අපිට කොළඹට ගේන්න බැරි කමක් නැහැ. මෙතුවක් කාලයකට මම දන්න විදිහට මගේ අත්දැකීම් අනුව තේවතු හිමියෙක් කවදාවත් පාර බෝඩ් උස්සගෙන පාරට බහැලා නැහැ. ඒකින්දා දැන් අපිව කුඩා තේවතු හිමියෝ කුඩා විදිහට සලකනවා නම් අපි ලොකු එක පෙන්නන්නම් ඇවිල්ලා බොහොම ආදරෙන් කතා කරන්නේ අපි රජයට දැන් අවුරුදු 5කට හරි ඒ පත් කරපු කාලයක් තියෙනවානේ ඒ කාලෙදී අපි තාම ඉවසීමෙන් ඉන්නවා මොකද රජය දැන් පොහොර සහනාධාරයක් ගෙනාවා සම්පූර්ණයෙන් අසාර්ථකයි කිලෝ මිලියන 400කට ලොවෙත් යන්න බෑ පොහොර දීලා මොකද පොහොර දුන්නා කියලා මේ ගස්වල දළු වෙන්නේ නැහැ ඒකට නිසි වැඩපිළිවෙලක් තියෙනවා තනිකර රජය ප්‍රධාන ආයතන තුනක් තියෙනවා තේ මණ්ඩලය තේ පර්යේෂණ ආයතනය කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මේකේ ඉන්න නිලධාරී තනිකර කරලා තියෙන රජය නොමග යැමීමක් ඒකට උන්ට නිසි පියවර ගන්න ඕනේ අපිට ඔප්පු කරන්න පුළුවන් එහෙම නොමග යැවීමක් කියලා මොකද ඒකෙන් පොර සහනාධාරයක් දුන්නා එහෙම කියලා මේ අස්වැන්න වැඩි කරන්න බෑ ඊට වඩා ගොඩක් දේවල් කරන්න තියෙනවා මේකේ කර්මාන්තේ කොට ගන්න අපේ සමන් සහෝදරයා කිව්වා වගේ මේ අස්වැන්න වැඩි කරන්න ක්‍රම තියෙනවා ඒවට දක්ෂ මේ සුවසාහෙන් නැගිටපු තරුණ පිරිස් ඉන්නවා තේ පර්යේෂණ ආයතනයේ කවුරුවත් ඇවිල්ලා බලන්නේ නැහැ ඒ වතු ඇවිල්ලා බලන්නේ නැහැ මොකද උන්ගේ තියෙන උද්දච්චකමට ඇවිල්ලා බලන අක්කරෙන් දළු කිලෝ 3000 2000 කඩන මිනිස්සු ඉන්නවා දැන් අධිකනත්ත දේවගාව පිටරටින් ඇවිල්ලා තියෙනවා ලංකාවට ඒ වගේ කරලා සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා ඒව බලන්නේ නැහැ 2-4 ක්‍රමයට අපි මෙච්චර කාල දේවගාව කරගෙන ආවා ඊට පස්සේ අධිකනත්ත දේවගාවට මිනිස්සු යොමු වෙද්දී තේ පර්යේෂණ ආයතනයෙන් කරපු දේ තමයි මේ ඒකට අධිකනත්ත දේවගාව කියන එක පාවිච්චි කරේ නැහැ ඒකට දෙපේලි ක්‍රමය කියලා එකක් ගෙනා මේ යන්ත්‍ර සූත්‍රයේ එනවත් එක්ක යන්ත්‍රවලට. ඒකට 2.2 පේලි දිත්ත පේලි ක්‍රමයට කරගෙන යනවා. එතකොට දැන් අක්කරේ පැල අපි දන්නවා අක්කරේ සාමාන්‍ය පැල 5000ක් අතින් දළු නෙලීමේදී කරන්නේ. එතකොට මේ දැන් මේ අධිගණත්ත දේවගාවේදී 13000ක් වගේ පැල එහෙම එක පර්යේෂණ කරලා හොයාගෙන දැන් සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්න ඒවයි උස්සල ගන්න ඕනේ. එහෙමයි කිලෝ මිලියන 400ට යන්නේ. අක්කරෙන් මම 1000ක් අතින් කඩනකොට අර අධිගණත්ත දේවගාවෙන් අක්කරෙන් 3000ක් කඩනවා නම් ඒ මිනිස්සු දිරි ගන්නන්න ඕනේ නැද්ද මේ කිලෝ මිලියන 400ට යන්න? එතකොට පොර කොට්ටයක් දීලා හරි උඹලට පොර දුන්නා කියලා හිටපුවාම හරියද? ඊට අමතරව අපි ළඟ ඕන තරම් සාක්ෂි දිනා පොර දැඩි විදියට අල්ලසට යටත් වෙලා පොර වංචාවක් සිද්ධ වෙනවා. මල් ළඟ සාක්ෂි තියෙනවා මේ අපි දැන් අද යනකොට මරලා දාන්න පුළුවන්. නමුත් අපේ මේ අපේ සාක්ෂි මැරෙන්නේ නැහැ. අපි ඒවා දැන් වපුරලා ඉවරයි. දැන් ඒවා පැල වෙලා ඉවරයි. මම මැරුවද සමන් මැරුවද කවුද කියන එක නෙමෙයි. මේ
අපේ සාක්ෂි ඉස්සරහට එයි. ඔයාලා CID එකෙන් අපිව ගෙන්නන්න, අපේ ප්‍රශ්න කරන්න, අපි ඕන හිර කරලා දාන්න වෙන මොකක් හරි බටල සාමාන්‍ය එහෙමනේ කරන්නේ. මොකක් හරි දෙයකට කතා කරපු කෙනා ගෙන්නුවා මොකක් හරි එකක් කැමිනුවා එක කුඩු ටිකක් දැම්ම අපේ ගෙදරට ඇවිල්ලා එක මොකක් හරි දෙයකට පැටලුවා මූ ඇතුළට දැම්මනම් හරි මූ කෑ ගහනවා එහෙමයි කියලා. මේ කෑ ගහන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය බලයට ගේන්න මේ ඇඟිල්ල පාට කරගෙන ඡන්ද දීපු මිනිහෙක් තමයි මේ කතා කරන්නේ. හරිද? එතකොට අපිට මේ කතා කරන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අපි රජය විවේචනය කරනවා නෙමෙයි. හැබැයි මේ ප්‍රධාන ආයතන තුන තනිකර දූෂණය වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු රජයට බොරු දේවල් මවාපාලා කරන්නේ මේ මිනිසුන්ගේ මොකද රජය දැන් අලුතෙන්පත් වුණාට මේවා ඉන්න නිලධාරීන් ඔක්කොම පරණ නිලධාරීන් ඉන්නේ. එතකොට උන් ඔක්කොම ඒකේ ඉන්න වැඩි පිරිසක් ඔක්කොම නෙමෙයි වැඩි පිරිසක් හොරු ඉන්නේ. ඒක හන්දා මේක ගොඩ ගන්න නම් නිසි වැඩපිළිවෙලක් රජය අනිවාර්යයෙන් මේකට මැදිහත් විය යුතුයි. මොකද මේ ආයතන තුනම යැපෙන්නේ මේ අපි කඩන තේ දැල්ලෙන්. මේකේ ආදායමෙන් තමයි යවෙන්නේ. එතකොට ඇයි මේ සම්පූර්ණ ආදායම ගන්න යුක්තිසහගත දෙයක් තියනවාද මේ මිනිස්සුන්ට ඒකෙන් අපිට මේව කරන්න? ඊයේ අපේ සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාට දුරකථන මනසක් ගන්න උදේ 10ට. වෙන මොකටවත් නෙමෙයි ගත්තේ. ඇමතිතුමා අපිට දැන් ඒ කර්මාන්තයේ යෙදිලා වැඩක් නැහැ. ඒක හන්දා මේ අපිට මේ දවස්වල ගම්බිරිස් කඩනවාද මේ අපිට රුපියල් 25 කින් මොකද ජීවත් වෙන්න බෑ. ඒක හන්දා ගම්බිරිස් කිලෝ එකකට කීයක් ගෙවනවද කියලා අහන්න. එතුමා ආන්සර් කරේ නෑ ෆෝන් එකට. නමුත් දැන් තේ කර්මාන්තයෙන් අපි ගිලිහිලා දැන් ගම්බිරිස් කර්මාන්තයට යන්න සූදානම්. ඒක හන්දා මේ ඇමතිතුමා ඒකට මැදිහත් වෙන්න. මොකද එයා මාර වැඩක් නේ කරන්නේ. එයා හරි මාර වැඩක් කරනවා. ඒක හන්දා අපිත් කැමතියි මාර වැඩේට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ස්තුතියි.